Hi, welcome back to Life with Rati YouTube channel එකට. ඉතින් ෆස්ම ඕගලන් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා like එකක් දෙන්න. ඉතින් මෙහි ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකේ මොනවද වුනේ කියන එක තමයි මම පෙන්නන්න යන්නේ. ඇත්තටම මේක ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකක්ද? ඔයාලට බලාගන්න පුළුවන් මේක ඇත්තටම ශ්‍රී ලංකාවේ කොඩිය තිබ්බට පෙන්නලා මේක ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකක් නෙමෙයි. Sadly to say මෙහි ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකක් නැහැ. මොකද මෙහි ශ්‍රී ලංකන්ස්ලා ඉන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. කිව්වොත් 12 දෙනයි ශ්‍රී ලංකන්ස්ලා මෙහි මාත් ඉන්ක්ලූසිව්ව ඉන්නේ. ඉතින් හැබැයි මෙහි හරියට ඉන්දියන්, පාකිස්තානි, බංග්ලාදේශ්, නේපාල් ඒගොල්ලන් වැහිවෙන්න ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙහි හරියට ගොඩාක් ඉන්දියන්, පාකිස්තාන් රෙස්ටෝරන්ට්ස් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට්ස් නැහැ. ඉතින් මම මේක මේ අපේ කොඩිය දැකලා මේ අපේ මේ රෙස්ටෝරන්ට් එකේ තියෙනවා. ඉතින් මම හිතුවා අනේ මේ අපේ රෙස්ටෝරන්ට් එකක් නැති. ඉතින් බලන්න ඕනේ කියලා. ඉතින් මම මේ ගිහිල්ලා වීඩියෝ කෙරුවේ. ඒත් ඇත්තටම මේක ෆ්‍රැන්චයිස් කොෆි ෂොප් එකක්. ටුකානෝ කියලා. ඉතින් මේගොල්ලන් කරන්නේ එක මේගොල්ලන්ගේ තියෙන කොෆි ෂොප්ස් එක තැන්වල ඒ හැම බ්‍රාන්ච් එකේම එක කන්ට්‍රි එකක් ලෝගෝ කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ නෝමල් විදියට ඒගොල්ලන්ගේ ෆ්‍රැන්චයිස් ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් ඔක්කොම විකුණන්නේ. හැබැයි මම අර හිතුව විදියට ශ්‍රී ලංකන් කියලා ශ්‍රී ලංකන් එක කෑමක්වත්ත් බීමක්වත් මේකේ නැහැ. අඩු ගානේ ශ්‍රී ලංකන් කිව්වට ශ්‍රී ලංකන් කියලා කොඩිය පෙන්වුවට ෆ්‍රැන්චයිස් ශ්‍රී ලංකන් අර ශ්‍රී ලංකාවේ ගැන කියලා පෙන්නන්න මොකුත් මේකේ නැහැ. නිකන් ෆ්‍රැන්චයිස් විදියට ඒගොල්ලන් නිකන් කන්ට්‍රි එක එම්බ්ලම් කරලා ලෝගෝ එක විතරක් දාලා තියෙන්නේ අපේ ෆ්ලැග් එක. ඉතින් මම ඉතින් ගියාට පස්සේ ඉතින් කොෆි ෂොප් එක නම් හොඳයි and coffee උත් හොඳයි but ශ්‍රී ලංකාව මොකද නැති නිසා දුක තිබ්බා. ඉතින් මේ ඔයගොල්ලන් දකින්නේ මම මේ entrance එකේ දුකාන එකේ ඔයගොල්ලන්ට මේ පෙන්නන්නයි කොහොමද ඒගොල්ලන්ගේ තියෙන දේවල්. I think it's just a simple one but it's a franchise coffee shop. So yeah, just see what happened. How sad I was that to see that it was not a true Sri Lankan restaurant and there was no Sri Lankan stuff in this place to make my whole self sad. Make මොකද මට ශ්‍රී ලංකාවේ කෑම මෙහි හරියට මිස් වෙනවා. මුකුත් ශ්‍රී ලංකාවේ කෑම හරියට නැහැ. ඉන්දියාවේ රෙස්ටෝරන්ට්ස් වල ඉතින් ඉන්දියන් කෑම තියෙන්නේ ගොඩක්. ඉතින් and ඉන්දියන් තෝසේ වුණත් තෝසේ උළුදු වඩේවත් අපේ ඒවා වගේ නෙමෙයිනේ. and කොත්තු ඒවා මොකුත් නැහැ. ඉතින් හරි දුකයි. ඒ වගේම චයිනීස් රෝල්ස් ඒ දේවල්ුත් නැහැ. පාකිස්තාන එක රෙස්ටෝරන්ට් එකක නම් එක සැරයක් චයිනීස් රෝල් වගේ චිකන් රෝල් එකක් තිබ්බා. ඒත් ඉතින් අපේ ශ්‍රී ලංකාවේ කෑම වලට ගහන්න බෑ. මොනා කරන්නද? ශ්‍රී ලංකාවේ ඒගොල්ලන් මේ රටේ එච්චර නැති එකේ විපාකේ තමයි. ඉතින් බලන්න.
ඉතින් මෙතන වුණත් මට ඇත්තටම හිතුණා මොනා වුණත් ඒගොල්ලන් ෆ්‍රැන්චයිස් ශ්‍රී ලංකන් කොඩිය දාලා තියප එකට නිකන් ගරු කිරීමක් වශයෙන් මෙතන මේ ඇෆ්‍රිකන් එක්කෙනෙක්ගේ ෆොටෝ එකක් නැතුව ඇෆ්‍රිකන් ඒගොල්ලන්ව සිම්බලයිස් කරන්න නැතුව ශ්‍රී ලංකන් කොඩිය පෙන්නපු නිසා ශ්‍රී ලංකන් ගැන ගැන පික්චර්ස් දාන්න තිබුණා කියලා. and මේ දුකානව කොෆි ෂොප් එකේ මනත් ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකේ මෙසේජ් එකකුත් මම දැම්මා. අයි ඔයගොල්ලෝ මේ ශ්‍රී ලංකාවේ කොඩිය දාලා එකේ ඇතුලේ මුකුත් ශ්‍රී ලංකාවේ ගැන මුකුත් ඩීටේල්ස් වත් අඩුගානේ ෆොටෝ එකක්වත් නැත්තේ කියලා. ඉතින් එතකොට ඒගොල්ලන් කිව්වා නෑ මේක franchise, we are just showing the country. ඉතින් මම කිව්වා ඉතින් showing the country උනත් ඇතුලේ තියෙන ඇෆ්‍රිකන් ෆොටෝස් නේ. ඉතින් අඩුගානේ පෙන්නන්න ඕනේ හරි මේක ඇතුලේ ශ්‍රී ලංකාවේ ගැන තමයි මේ බ්‍රාන්ච් එකේ පෙන්නන්නේ කියලා. නැත්නම් ඉතින් බොරුවට ශ්‍රී ලංකාවේ ෆ්ලෑග් එකක් දාලා වැඩක් නැහැ ෆ්‍රැන්චයිස් උනාට. ඉතින් ඒක නිසා ඉතින් මට දැන් මෙතන උනත් බලන්න කියන්නේ ඇෆ්‍රිකන් එක්කෙනෙක්ගේ ෆොටෝ එකක්. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ ඔය වගේ ඒගොල්ලෝ නැහැනේ. නැත්නම් අපේ වැද්දෝගේ ෆොටෝ එකක් හරි දාන්න ඕනේ. අපේ ශ්‍රී ලංකාවේ වැද්දෝගේ ෆොටෝ එකක් හරි. එහෙම හරි දාන්නේ. නැත්නම් අපේ අර totally authentic Sri Lankan තේ දළු නෙලන ආන්ටි කෙනෙක්ගේ ෆොටෝ එකක් හරි දාන්න පුළුවන්. එහෙමවත් දාලා නෑනේ. ඉතින් හරි දුකයි ඒක ගැන. මොනා කරන්න. ඉතින් මගේ ෆොටෝස් ඉතින් මම මේක ගත්තා. මේ මෙතනට ආපු pet friendly නේ. ඉතින් බල්ලෙක් ආවා. ඉතින් ඔයගොල්ලන් බලුවට ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් කම්බෙනකන් හොඳින් ඉන්න. Goodbye. Please subscribe to my channel and give a like. Thank you.